කොහොමද ඉතින් ඔයාලට ඉතින් ගොඩාක් දවසකින් ඔයාලට පොඩි වචන ටිකක් කතා කරන්න ඕනේ කියලා මට හිතුණා. ඉතින් මට අද ලැබිච්ච good news එක. අද දවසට ලැබිච්ච හොඳම පණිවිඩය කියලා මම හිතනවා. මම ඔයාලත් එක්ක බෙදා ගන්න ආවේ. මොකද්ද දන්නවද? මම වැඩ කරන්නේ කුයිට් එකේ තමයි. මම අද උදේ වැඩට එනකොට පාරේ එනකොට පාර අතු ගන්න සහෝදරයෙක්. එයා මට good morning කිව්වා. ඉතින් මමත් එයාට good morning කියලා එන්න හදනකොට එයා මගෙන් ඇහුවා ඔයා කොයි රටේද කියලා. මම කිව්වා මම ලංකාවේ, මම ශ්‍රී ලංකාවේ කියලා. ඊට පස්සේ එයා මගෙන් අහනවා දැන් ලංකාව හොඳයි නේද කියලා. ඔගොල්ලෝ සතුටින් නේද ඉන්නේ කියලා එයා මගෙන් අහනවා. මම කිව්වා ඔව් දැන් ලංකාව හොඳයි. ලංකාවේ ජනතාව සතුටින් ඉන්නේ. අපි සතුටින් ඉන්නේ. ප්‍රශ්නයක් නැහැ කියලා මම කිව්වා. ඊට පස්සේ එයා කියනවා ඉස්සලන් හිටපු ජනාධිපතිවරු ඔක්කොම හොරු නේද? දැන් ඔයාලට ඉන්නේ ජනාධිපතිතුමා අනුර කුමාර නේද කියලා එයා නමත් කිව්වා. ඒ ජනාධිපතිතුමා ගොඩක් හොඳයි නේද? නිහතමානී ජනතාවට ආදරේ ජනාධිපතිතුමෙක් නේද කියලා මගෙන් ඇහුවා. මම කිව්වා ඔව් ඇත්තටම ඔව් දැන් ඉන්න ජනාධිපතිතුමා ගොඩාක් හොඳයි. නිහතමානී අවංක ගරු ජනාධිපතිතුමෙක් තමයි අපිට දැන් ඉන්නේ. ඉතින් අපිත් සතුටින් ලංකාවේ ඉන්න ජනතාව සතුටින් තමයි දැන් ඉන්නේ කියලා මම එයාට කියලා මම එන්න ආවා. මම එන ගමන් මම කල්පනා කරා විදේශ රටවල් වල ඉන්න පොඩි මිනිස්සුන්ගේ ඉඳලා ඉහළ මිනිස්සුයා දක්වාම අපේ ශ්‍රී ලංකාව චූටි රටක් වුණාට පුංචි තිතක් වගේ ලෝකයේ පුංචි තිතක් වගේ වුණාට අපේ රට ගැන ලොකු අවධානයකින් හැමදෙනාම ඉන්නේ කියන හැඟීම මට දැනුණා. මොකද එහෙම අවධානයකින් ඉන්න නිසානේ මේ සහෝදරය මගෙන් එහෙම ඇහුවේ නේද? ඉතින් ඇත්තටම මමත් අපේ රටේ ජනතාවත් මං හිතුවා හරිම වාසනාවන්තයි. මොකද ගරු ජනාධිපතිතුමා අනුර කුමාර ජනාධිපතිතුමා වගේ ජනාධිපතිතුමෙක් ලබන්න අපි ලොකු භාග්‍යයක් කරලා තිනවා. අපි හරි වාසනාවන්තයි කියන හැඟීම මට දැනුණා. ඉතින් මට දැන් අවුරුදු 54ක් වෙනවා. මගේ ජීවිතේට විදේශ රටක කෙනෙක්ගෙන් මං අහපු හොඳම රට වෙනුවෙන් මං අහපු හොඳම නිවුස් එක කියලා මට අද හිතුණා. අද අහපු නිවුස් එක තමයි මම අහපු හොඳම නිවුස් එක කියලා. ඉතින් ඇත්තටම මට හරි සතුටුයි සහෝදරවරුනි. මොකද ගරු ජනාධිපතිතුමා ගැන මුළු ලෝකයක්ම කතා වෙනවා නේද? ඉතින් ඒ දිහා මුළු ලෝකෙම බලාගෙන ඉන්නවා කියන හැඟීම මට දැනුණා. ඉතින් අපි හරි වාසනාවන්තයි. ඒ අතින් ඒ වගේ වචනයක් අහන මට අවුරුදු 54යි. මගේ ජීවිතේට මං අහපු හොඳම නිවුස් එක තමයි අද රට වෙනුවෙන්. මීට ඉස්සෙල්ලා මං කවදාවත් අහලා නැහැ රටේ ජනාධිපතිතුමා හොඳයි නේද කියනවා. මට කවුරුත් මගෙන් අහලත් නැහැ, මගේ කනට ඇහිලත් නැහැ කිසි කෙනෙක් කතා වෙනවා. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලන්නේ අපේ ලංකාවට මම සහෝදරවරුන්ට කියන්නේ අපේ ලංකාවට සබහාධර්මයේ විසින් දායාද කරලා තියෙන විශාල ස්වභාවික සම්පත් ප්‍රමාණයක් තියෙනවා. ඇත්තට ඒ වටිනාකම මින් ඉස්සලා හිටපු මැතිවරණතුරු ජනාධිපතිවරු නම් ඒගොල්ලෝ හිතුවේ නෑ රටේ ස්වභාවික සම්පත් ගැන. නමුත් දැන් එහෙම නෑ. ඉතින් මම ජනතාවගෙන් ඉල්ලන්නේ සබහාධර්මයට ආදරය කරන්න. ඒ වගේම රටේ ඉන්න ජනතාවට ආදරය කරන්න. ගරු ජනාධිපතිතුමාට අවංකව සේවය කරන්න සහයෝගය ලබා දෙන්න. ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිතුමාට සහයෝගය දීලා එතුමාගේ කණ්ඩායමට සහයෝගය දීලා අපේ රට ස්වයංපෝෂිත සියලුම බාධක වලින් ඉවත් වෙලා ස්වයංපෝෂිත පොහොසත් රටක් බවට පත් කර ගැනීමට ඉදිරි අනාගතයේදී අපිට ශක්තිය ධෛර්යය ලැබෙයි. ඉතින් අපිට ඒ රට ඒ තත්ත්වයට ලබා ගන්න අපේ ඉලක්කය කරා ළඟා වෙන්නට ඉලක්කේ ජය ගැනීමට ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න, හොඳින් වැඩ කරන්න, සබහාධර්මයට ආදරය කරන්න, ජනතාවට ආදරය කරන්න, ස්වභාවික සම්පත් වලට ආදරය කරන්න කියන ඉතාමත් කරුණිකව
මම ඉල්ලා සිටිනවා රටේ ජනතාවගෙන්. ඉතින් නැවත වතාවක් ඔයගොල්ලොත් එක්ක හරි පණිවිඩයක් බෙදා ගන්න, good news එකක් බෙදා ගන්න එන්නම්, වචන ටිකක් කියලා යන්න. ඉතින් දැන්ට ගිහිල්ලා එන්නම්. සියලුම දෙනාට බුදු සරණයි, දෙවි පිහිටයි. bye.